ඇදහිල්ලෙන් පිරෙන හිතවත් මතුරුවරුන් අද ඔබට මහ ආසන්න දිවිමුදුරුන්ගින් සහ ඔබදම අභියෝගම් වලින් බොහෝ දොර ගමනකට ආරාධනා කිරීමට මම කැමැතියි. ගමක් මෙයම් උණු බෝම්බ දිවස්ථානයක් ගැන සිතන්නේ මොඩ බීත්තත් කන්ද වෙන වහලක විදුලිය නැත. සමහර විට අපට ඇත්තේ ඉරිදා පූජාව සඳහා තියාගශීලී ගම්වැසියන් විසින් පිරිනමින් ලබන තෙන් පවුල් කාමරයක් පමණි. එහෙත් මෙම සරල අවකාශයන්හි පූජ්‍යසනයක් සඳහා සිල්වන් ලී මාසයක් මතත් මෙම වඩාත් ජීවමෙන් ඇදහිල්ල වඩාත්ම ප්‍රීතිමත් ගායනය සහ ඔබට සිතගත හැකි කාරණාවන් බෙදා ගැනීම දෙක ඇත්තම. පිලිපිනී අඹගසක් යට පූජාව මට මතකයි එය තද මුසම කාලයකදී පැවැත්වුණි. කුසල් කළ මත විස්ස නටුව පූජ්‍යසනය සඳහා ලී මත සමතලත් පාතාල ගලක්. මේ කරෆින් නැති ගතක් නැති කොනාටුව සමග එකඟ වීමින් ටිගලගේ සහ ඊලකින් භාෂාවෙන් හඬවල පමණි. ඉහළට ජලය රැගෙන යමින් වීසට පත් වූ වයෝවෘද්ධ කාන්තාවක් ගිගුරුම් හඬ නිශ්ශබ්ද කරන පැහැදිලි බවකින් යචන මෙහෙයවයි. ඇගේ ඇදහිල්ල කිසි විටකත් ගොඩනැගිල්ලගෙන නොවේ. එය මොඩ පූජනීය භූමියක් බවට පත් කරමින් ඇයට හමු වූ ගැලවීම් කරවගෙන වී. ලෝපුරා ඉන්දියන් ගම්මානවල අපුරකින් සොවන්වල සහ අපිම නගරවල නිහතමන් කනවල බිත්තිවලින් හා දානෙන් හෙළෙනව හදවත දීප්තිමත් ලෙස දවනවා. සමහර විට ඇදහිල්ල ශක්තිමත් වන්නේ අපිව විෂමයට පත් කරන ස්ථානවල නොවේ නොසලක හරින ලද ස්ථානවලදී අද දෙන ශබරජිය ලෞකවැසේක හා මෙම සතියේ පරතුරුවයි කරයි. ගොලියෙන් ජෙරුසලම් දිව්මලිගව තිජ්ස් එහි දෙවන්ති ගල සහ රන් පූජාගෙන මවතවත. එහෙත් යස්ස වහන්සේ දූපතීන් ඔබට දකින අතර එහි වැටීම් පරිකතනය කරේ එක ගලක් තවත් ගලක් මත ඉතුරු නොවන ඇති. ඔහු විනාශයෙන් සතුටු නොවේ. ඔහු අපගේ බැලුම නැවත හරවු යවයි. පන්සල බිඳ වැටින බවත් අධිරාජයෙන් වටින බවත් දූපතිය මේ කියන බවත් අපට මතක් කර දී. බඳුදරගන්න පරීක්ෂාවන් තුළ සකස් කරන ලද සාක්ෂිය දුෂ්කරත ශුද්ධ සාක්ෂියක් බවට පත් කරන උපසබට උත්සාහයයි. 1939 ගැන සිතන්නේ යුද්ධය ඇවිලුන් අතර සෑම තැනකම බයි වර්තනයේ තම ජනතාවට සන්සනෝ ඉදිරියට යන්නේ යයි පවසවටේ. එය ප්‍රතික්ෂේප කිරීමක් නොව එය ගැලට වඩා ශක්තිමත් දෙයකින් සොයාගත් දෝරයයි. අද අපිට හිමිකම් පෙමට ආරාධනා කර ඇති දෝරයේ එයයි. මෙම පාඩම් ජාතීන්ට හා උපරණ දේවල් සඳහා පමණක් නොව ඒක අපිට මෙතන සා දෙනු. අපි නොවන සප්පු සංකීර්ණවලට හා මෝටර් රථ පරිදර්ශන ගරුවලට ඇතුළු වන විට අපට එය පෙන්වන එහිදී සියල්ල බුබුලුන් සහ විෂමයට පත් කරන නමුත් සමහර විට අමතර පිළිවෙයි පෙනීම සඳහා මෙසේ දරුවයට නොවේ. පිටතින් දිදුලින් ඇදහොළුවන්ත පරාජීවන් මෙම දැනුම් දළුවන් විදුලි පහන් සහ පරිපූර්ණ කැපබරු නමුත් ඒ සියල්ලට යටින් සබ සම්බන්ධතාවය සොයා ගැනීම දුෂ්කර විය හැකිය. ඉන්පසු සරලි සැපයි කොස්සෙක් හෝ කුඩීගම නිවසක මිනිසුන් කිසිවක් නොමැතුව රැස්වෙන් නොමැති ආත්මයෙන් පෙරයයි. හලෙන් කලර අපිට මතක් කර දුන්න චරිතේ පහසුවෙන් සහ නිහඬව වර්ධනය කළ නොහැකේ. අතහද බැලීම් සහ දක්වදන හරහා පමණක් ආත්මය ශක්තිමත් කළ හැකි. මටින් ලතුරු කිජනේරු පවසන්නේ පුද්ගලයෙකුගේ අවසන් මෙන්ම වන්නේ ඔවුන් සැන්සෙල්ල නොව අභියෝගයේ සිටින ස්ථානයේ තායිලන්තයෙන් පැමිණීම කතාව මටවලින් ආලිප කර රන්හෙලි කිරීමට ඊරතල ඇති බෞද්ධ පිළිතුමාවක් අපගම ජීවිත පිළිබිඹු කරේ. සමහර විට ජීවිතයේ දුෂ්කරත අපගේ අභ්‍යන්තර ශක්තින ආවරණයකාරය නමුත් අරගලයේද සබ රත්තරන් සොයාගනු ලබී. ඉතින් අපි ඒ රත්තරන් සොයාගන්න කිසිද? පළමුව අපි තීරුම් ගැනීමු. ශුද්ධ ලියවෙල්ල බිරියන්වරුන් මින් අපි සෑම දලසින් පොරොන්දුවකම යස්ස වහන්සේගේ වචන හා හදවතට එරෙහිව පරීක්ෂා කිරීම. එය ඔහුගේ රජයේ මුලබස් තිබේද නැතහොත් හොඳක් දර්ශනයෙන්ද. දෙවනවා අප වැඳදුර ගැනීම අපි සිටින ආකාරයටම පිණී සිටීම වීසට පත් වූ විට යාචනා කිරීම දුෂ්කර වූ විට පවා උපකාර කිරීම. ඇගේ කනේර මේ ගවතුරට ලක් වූ විට කරතුරුදකින් යචන කළ අවලේ ශාන්ත තිරිසිංමිනි සැබෑ ඇදහිල්ල අවුල ජාලයක් සමුද්දිමත් විය හැකිය. තෙවනවා කිසිවෙකු අත්පොලිසින් නුදන සරල සැඟවුණු කෝරියාවන් හරහා අපි නිහඬව සාක්ෂි දෙමි. සිව් එස් ලොවස උගන්වන පරිදි අකණ්ඩතුව අපැදිලි බව තුළ සමුද්දිමත් වන අතර ලම්බර්ඩ් පවසන පරිදි සබ රත්තරන් බඩවල හරහා වයජ ලෙස සකස් කර ඇති. ඔබ අවිනිශ්චිතත්වයේ ගැඹුරුන් ශෝකයෙන් පර්ශන කරමින් හෝ වීසට පත් වී ඇති බවක් දෙන්නම් ගතක් කර තීරුම් ගෙන මගේ ආත්මයේ ගැඹුරු වේදනාවක් පවති. කොපමණ කාලයක් ස්වාමින් මෙම ස්ථානවල දිවයින් වහන්සේ අපිව මුණගැසෙන අතර ගෙන්නයි රත්තරන් මිනි අපිව පරිපැදි කරයි. අප මේ ආකාරයේ පල්ලියක් බවට පත්වීම තුවාල ලැබුවන් පිළිගැනීම අපි සතුව ඇති සුළුද බෙදා ගැනීම නොසලක හරින ලද ස්ථානවල දිවයින් වහන්සේ සොයීමි. උණුබට දෙවස්ථානයක් හා මුළුතන්ගේ මාසයක් වුව අපි සංසුනව සිටීම ගැඹුරන් ගොඩනැගීම කිසිවක් සිල්වන්නට නොහැකි අතිවරම් වන් ක්‍රිස්තුස් වහන්සේ මත නගරම ලෙස බැලෙස බබලමු. අපි යචන කිරීම නිහතමන් සහ සැඟවුණු ස්වාමින් අපගේ මටවලින් විසුණු හදවත් විවෘත කරන්න අපගේ පරීක්ෂාවන්හිදී ඔබගේ රත්තරන් අපගේ කන්දවීම් සහ අඩුපාඩුවලදී ඔබගේ ආලෝකය හෙළි කරන්න සාක්ෂි දීමට වඳදර ගැනීමට සහ නිහඬව ආදරය කිරීමට අපිව ශක්තිමත් කරන්න ඇදහිල්ල දලසින් පරාජයක් බවට පත් කරන්න දලසමින් නොව කරුණාවන්. ආමීන්. දැන් මම ඔබට ආරාධනා කිරීම ඔබ නිහතමන් ස්ථානවල ඔබ දුටු සැඟවුණු රත්තරන් මොනවාද? එය බෙදාගන්න දිවයින් වහන්සේ එක්ව කරන දී ගැන තවත් හෙළි කිරීම.